එම් වංශුවක් මත F1 F2 F3 වල එකතුව 0 වන පරිදි F1 F2 F3 යන බල තුනක් ක්‍රියා කරයි. දැන් උතන කියන්නේ බල තුනේ ඒ වෙක්ටර්ස් වල එකතුව බිඳුව වෙන පරිදි මේ බල තුනක් ක්‍රියා කරනවා. ඊට පස්සේ ඒකේ F1 බලය ඉවත් කළොත් අංශුව ටර්න් වෙනවා. අපි ඉස්සෙල්ලාවකට මේ පොඩි රූප සටහනක් හදමු. එතකොට ඔය තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ බල තුන ත්‍රිකෝණයක පාද තුනකින් නිරූපණය කරගන්න පුළුවන් නේද? F1 මේක F2 නම් මේක F3 කියලා මේක F1 මේක F2 මෙයන් වෙක්ටර්ස්. එතකොට මේ තුනේ එකතුව 0 නේ. සම්ප්‍රයුක්තයක් නැහැ නේද? මේක ලියන්න පුළුවන් F1 F2 plus F3 0 කියලා ලියන්න පුළුවන්. දැන් උතන කරන්නේ මේ එක බලය අයින් කරනවා. දැන් අපි බලමු අයින් කරලා. මෙන්න බලය අයින් කරනවා. එතකොට ඕකේ මේ තර්න්නේ හොයාගන්න අපිට සම්ප්‍රයුක්ත බලය ගන්න බෑ. දැන් මෙහෙම බල දෙකක් තියෙද්දි ඔක සම්ප්‍රයුක්ත මෙන්න මේ බලයෙන් නේද නිරූපණය වෙන්නේ. දැන් උතන මේක මොකද්ද වෙන්නේ එතකොට? මේක -F1 නේද? ඒක තේරෙනව නේද? -F1 එතකොට මේ අපිට ඔකට F සමාන m දාපුවාම ගන්න පුළුවන්. මේකේ බලය මේක ස්කන්ධයෙන් -F1 over m කියලා නේ. ඊළඟ තෝරන්න එතකොට.